හරි. දැන් ඔයා මොකද්ද හිතන්නේ? හිතන්න දෙයක් නෑ අනේ. මට නම් දැන් මේ ෆෙයාස් එපා වෙලා තියෙන්නේ. එහෙම හිතන්න එපා. ඔයාගේ ලස්සනත් එක්ක ඔයා තනියම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. අනේ මන්දා. හිතුනොත් මං ගෙදරින් හොල දෙන එකක් කසාද බඳිනවා. එහෙමද? හරි. නංගි. දැන් ඔයා හිතන්න ඔයාලා ගෙදරින් හොයලා දෙන කෙනා හදිසියවත් මං වුණොත් හැයියා. මොකද අනේ හැයියා කෑවේ? ඔයා මට මගේම අයියා කෙනෙක් වගේනේ අයියේ. ඉතින් මං කොහොමද මගේ අයියත් එක්ක හනිමූන් යන්නේ? හැයියා. අනේ මේ නංගි. ඔයා මට සහෝදරයෙක්ට වගේ සලකන්න එපා. අනේ මේ අයියේ ඔයාට අම්මලා නංගිලා ඉන්නව නේද? ඔයා කොහොමද තමන්ගේ නංගිට ඒ වගේ දෙයක් කරන්නේ? යකෝ මේ ලෝකේ ඉන්න හැම ගෑණිම තමන්ගේ අම්මා නංගි කියලා හිතන්න ගියොත් එහෙම මට හනිමුන් එක දවසට ගෑණිත් එක්ක බට්ට පනින්න වෙන්නේ. මේ අශෝක් මූ ගැන නම් මන් දන්නේ නැහැ. මං ගැන නම් සහෝදරකම් තියාගන්න එපා. අනේ මේ මට ඔයාගෙන කිසිම සහෝදර හැඟීමක් නැහැ. අම්මේ ඇති අන්ත. අනේ මේ උඹ කටවහපන්. යශෝදා නංගි තේරුම් ගන්න මේක. ඔය සහෝදර කතාව ඔයා හිතින් අයින් කරගන්න. එහෙම එකක් නෑ. හරි මේ දැන් ඔය ගෙදරින් හොයලා දෙන කෙනා හදිසියවත් මං ඔයා කිව්ව කතාවත් ඇත්ත තමයි. එහෙනම් ඉතින් මං තිල්නා එක්ක යාළු වෙනවා. යකෝ එතකොට මට මොකද වෙන්නේ? උඹට වෙන්නේද? උඹට වෙන්නේ අපි දෙන්න හනිමූන් ගියාම ගෙදරට වෙලා වට්ට බඩ ඉන්න තමයි. වට්ට බන බන. හැයියා.